වෙල්කම් to our YouTube channel. අපි මේ channel එකේ කතා කරපු කම්පැනි සියල්ලම පහේ ඔබට ඉතා විශාල ලාභදායක වූවාට කිසිම සැකයක් නැහැ. ඒ අතරින් කලම්බඩොක්කයක් මං හිතා මේ ඉස්සරහින්ම ඉන්නවා. ටිකක් බලමු AMF ෂෙයාර් එකට ඉස්සරහට මොකක් වෙයිද කියලා. අපි දැක්ක මිස්ටර් දයාවංශ සහ ඔහුගේ Imperial Exports and Imports කියන කම්පැනි එක ඔවුන්ගේ ෂෙයාර්ස් ₹1.50කට LB එකට සෙල් කරනවා. මේ සෙල් කරපු ප්‍රයිස් එකම හරිම පුදුම සහගතයි. LB ෆයිනෑන්ස් එක දක්ෂ විදිහට නෙගෝෂියේට් කරලාද නැත්නම් මිස් දයාවංශ මොකක් හරි මුදල් අධිසියක් නිසා මේ ගානට සෙල් කරාද කියලා අපි දන්නේ නැහැ. මොකද මේ ටික අපි දකිනවා බැංකුවන වන මූල්‍ය සමාගම් ඉතා විශාල ලෙස ලාභ කරන කාය. සාර්වාර්ථික සාධකත් උදාහරණයක් විදිහට පොඩි අනුපාතත් අඩුයි. වාහන ආනයනයත් ඉතා හොඳට කෙරීගෙන යනවා. 2025 9යි තේ වෙනකොට AMF එකේ කොටසක net asset value එක ₹40ක් වගේ තිබුණා. accounts වල දැක්ක විදිහට AMF එකේ net assets 40ක් තියෙන්නේ land sale revalue නොකර. මොකද අන්තිමට revaluation එකක් කරලා තියෙන්නේ 2023 ජනවාරියේ. ඇත්තටම revaluation එකක් කරා නම් net asset value එකම ₹50 ඉක්මවා යන්න තිබ්බා. කොහොම හරි දැන් 50 සෙල් කරලා ඉවරයි. මම මේ price එක ගැන මෙච්චර කතා කරේ 2014 දී AMF Apico Finance apply කරා. එතකොට Apico Finance වල net assets තිබුණේ කොටසකට ₹99ක් වගේ. හැබැයි AMF Apico Finance එක ෂෙයාර් එකක් ගත්තේ ₹166ක් වගේ අගයකට. ඒ වගේ ලොස්සෙදි තිබුණ Multi Finance ෂෙයාර් එක LB Finance එකෙන් ගත්තේ ₹9.80ක් වගේ අගයකට. එතකොට Multi Finance එකේ net asset value එක තිබ්බේ ₹7.72ක් වගේ අගයක්. AMF එක independent advisor report එකක් එළියට දාලා තිබ්බා. HNV Investment Bank තමයි independent advisor. ඔවුන් කෙලින්ම සඳහන් කරලා තිබුණා AMF shareholdersට මේ offer එක accept කළ යුතු නැහැ කියන එක. ඔවුන් විවිධ ගමන් භාවිතා කරලා AMF share එක value කරලා තිබුණා. එම ක්‍රම දෙකකින් විතරයි value එක 50ට අඩුවෙන් නැවිලා තියෙන්නේ. ඒකිනුත් අපි ඉස්සෙල්ලා කිව්වා වගේ net asset value method එක ඇත්තටම සැප්තැම්බර් 30 වෙනිදා තියෙන value එක reflect වෙන්නේ නැහැ. ඇත්තටම මේක දිහා බැලුවම හිතා ගන්න බෑ ඇයි මිස් දයාවංශ ₹50ට සෙල් කරේ කියලා. ₹100 ට්‍රේඩ් වෙවි තියෙද්දි මේ ෂෙයාර් එක ₹50ට LB Finance එකට විකුණන්න මිස් දයාවංශට නියාමන ආයතන වලින් අප්‍රූවල් එකක් හම්බුනේ කොහොමද කියලා හිතා ගන්න බෑ. මොකද minority shareholder protection හැම දෙයක් ගැනම කතා කරන මේ වගේ කාලයක පොටස් වලඳ පොළ ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කරන මේ වගේ කාලයක මේ වගේ ගනුදෙනුවකට අවසරය කොහොමද ලැබුණේ කියන එක නම් අපිට හිතා ගන්න බෑ. Independent advisor එයාගේ රිපෝට් එකේ 21 වෙනි පිටුවේ forecasted P&L දාලා දෙපොඩ 2030 වෙනකම්. මට නම් විශ්වාසයි AMF එක 2030 forecast කරලා තියෙන ලාභය 2026 දී achieve කරයි කියන එක. මොකද AMF එක පළවෙනි මාස හැටම රුපියල් මිලියන 556ක profit එකක් කරලා ඉවරයි. කොහොම හරි දැන් ඔක්තෝබර් 29 ඉඳලා LB එක AMF shareholdersට ₹50ට mandatory offer එකක් දීලා තියෙනවා. announcement එකේ විදිහට නොවැම්බර් 24 වෙනිදා වෙනකම් මේක බිග් කරලා තියෙනවා. කවුරුත් ඉතින් mandatory offer එක accept කරන එකක් නැහැ ₹50 ගානේ. කාරණා කටයුතු කොහොම වුණා දැන් LB එකේ යටතේ තමයි AMF තියෙන්නේ. LB Finance කියන්නේ ලංකාවේ branches 216ක් තියෙන විදේශ රටවල් කිහිපයකට තම ව්‍යාපාර කටයුතු කරගෙන යන සහ අලුතෙන් රටවල් කිහිපයකට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කම්පැනියක්. AMF දිහා බැලුවම ප්‍රමාණයෙන් තරමක් කොඩි. branches 12 වගේ ලංකාවේ තියෙන හැබැයි ලොකු growth rate එකකින් grow වෙන කම්පැනි එකක්. LB වගේ කම්පැනියක් යටතේ operate වෙන නිසා දැන් growth rate එක තවතවත් උඩ යනවා කියන එක නම් sure. 2025-26 තුන්වෙනි කාර්තුවේ accounts එළියට ආවම අපිට මේක හොඳටම බලා ගන්න පුළුවන් වෙයි. AMF වල operation ටික සම්පූර්ණයෙන් වගේ තියෙන leasing business එකත් එක්ක. ඒකේ bike සහ three wheel තමයි ලොකුවටම කරන්නේ. LB Finance එකේ පෝනින් business එක තමයි ලොකුම business segment එක. Total profit එකට 70% වගේ contribution එකක් loans and advances කියන side එකකින් පෝනින් ඇතුළුව හම්බ වෙනවා. LB එක AMF හරහා leasing business වල අධිකාරියක් හදාගනි ඉදිරි කාලය තුල. ඒකෙන් AMF එක වගේම LB Finance එකත් සෑහෙන grow වෙයි. offer document එකේ මේ සම්බන්ධයෙන් වැඩි විස්තර සඳහන් වෙලා තියෙනවා. page number එක බැලුවොත් 14. දැන් රීසර්ච් තියෙන පොඩි ෆයිනෑන්ස් කම්පැනිස් වල accounts දිහා බැලුවම අපිට බොහොම පැහැදිලිව පේනවා AMF එකට යන්න පුළුවන් දුර කොච්චරද කියලා. අපි මේ සංසන්දනාත්මකව ඉදිරිපත් කළ තියෙන කරුණු දැක්කම ඔබට දැක ගන්න පුළුවන් AMF එකේ share price එක කොච්චර පහළ හැින්න ට්‍රේඩ් වෙන්නේ කියලා. විශේෂයෙන්ම PE ratio වගේ දෙයක් ගත්තොත්
අනෙකුත් ෆයිනන්ස් කම්පනීස් සාපේක්ෂව ඉතාම පාලාරියක් තමයි අපිට දෙක ගන්න පුළුවන් වෙන්නේ. දැන් ඉතින් වොලන්ටරි ඔෆර් එකක් දීලා තියෙන නිසා මාකට් එකේ තියෙන අනපේක්ෂිත තත්ත්වයන් පහවයයි කියන එක හොඳටම පැහැදිලි. AMF එකට දැන් නිදහසේ ට්‍රේඩ් වෙන්න පුළුවන් වෙයි. 2023 3:30කට කලින් අමල්ගමේෂන් එක කරන්න ඕනි කියලා තමයි ශ්‍රී ලංකා මහ බැංකුව කියලා තියෙන්නේ. ඔෆර් ඩොකියුමන්ට් එකේ සඳහන් වෙලා තියෙනවා මේ ඇක්විසිෂන් එක මූල්‍ය සමාගම් ඒකාබද්ධ කිරීමේ දෙවනි අදියරේ කොටසක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ කියලා. කොහොම වුණත් AMF එකට දැන් බිස්නස් එකට මුදල් හිඟයක් තියෙනවා කියලා බැලුබැලමටම පේනවා තියෙනවා. ඔවුන් 2025 3:30 වෙනකොට බෑන්ක් ලෝන්ස් ඔක්කොම ස්ථීරව කරා. 2025 මාර්තු 26 ඩිබෙන්චර් ඉෂුව එකක් අනවුන්ස් කරාට තාම වැඩේ කරෙක් නැහැ. අපි දැක්ක සිංගල් ෆයිනෑන්ස් ඩිබෙන්චර් ඉෂුව එකක් කරා වගේම රයිට් ඉෂුව එකකුත් කරලා විශාල ප්‍රාග්ධනයක් හොයාලා නැත්තා. සහ මාකට් කැපිටලයිසේෂන් නැත්නම් වෙනද බල ප්‍රාග්ධනගත කරණයත් විශාල ලෙස වැඩි කරගත්තා. ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ෆයිනෑන්ස් PLC, සරෝද ඩිවෙලොප්මන්ට් ෆයිනෑන්ස් PLC, AC ඇසෙට් වගේ කම්පැනිස් ඩිබෙන්චර් ඉෂුස් කරා සහ ඉදිරියට කරන්න ඉන්නවා දිගු කාලීන ප්‍රාග්ධනය රැස් කරගෙන වර්තමානයේ ඇති ව්‍යාපාර අවස්ථාවන් කිතා මුදි ග්‍රහණය කර ගැනීම සඳහා. AMF එකුණ මැන්ඩටරි ඔෆර් එක ඉවරුණ ගමන් ඉතා ඉක්මනින් ප්‍රාග්ධනය රැස් කරගන්න පෙළඹෙන්න පුළුවන්. විශේෂයෙන්ම පෙන්ඩිං ඩිබෙන්චර් ඉෂුව එක ඉක්මනට කරයි. බෑන්ක් වලින් දැන තමස් ලෝන්ස් අරගෙන දන්නෙත් නැහැ. රයිට් ඉෂුව එකක් වගේ දෙයක් වුණත් ලවුන්ස් කරන්න පුළුවන්. මොකද අපි හොඳටම දන්නවා මැන්ඩටරි ඔෆර් එක වෙනුවෙන් වියදම් කිරීමට බලාපොරොත්තු වෙන මුදල් වියදම් කිරීමට සිදු නොවන බව සහ LP එකට එම මුදල් ඉතුරු වෙන බව. රුපියල් 50ට කවුරුත් LP එකට ෂෙයා සෙල් කළා කියලා මම හිතන්නේ නැහැ. මේ ඔක්කොම දේවල් කරලා ඉවරනකොට AMF එක ලොකු ෆයිනෑන්ස් කම්පැනිස් කියන කැටගරි එකකට බැටිලා සෙන්ට්‍රල් බැංක් එකේ ෆේස් 2 කන්සෝලිඩේෂන් ප්ලෑන් එකකින් එළියට එන්න වැඩ කටයුතු කරලා ඇති කියලා අපි දැනටි නැහැ. කොහොම වුණත් ඉදිරි කාලයේ AMF කියන කම්පැනිද කොටස් වෙනකොට විතර කතා බහ වෙන කම්පැනි එකක් වෙයි. ඔයාගේ අදහස කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වගේ වීඩියෝස් කරන්න